හැමෝටම. ඔන්න ඉතින් පුතා නම් උදෙන්ම වැඩ පටන් අරන්. එයාට නර්සරි යන්න තිබුණත් නැතත් එයා එයාගේ ඔය වැඩ ටික නම් අමතක කරන්නේ නැහැ. රෙඩ් කලර්. green color. yellow color. Oh, ඉරිදෙනවා. වැදගත් කිව්වේ. හරි ටීචර් යතෙන්ට යන්න. රිදෙනවනේ. ටීචර් ගහන්න එපා. ඔය පාතා කියන්නේ. මේ මැද්දට එන්න ටීචර්. ගියාම ළමයිට පේන්නේ නැහැ නේ අතට ගියාම. මේ මොන පාතද? red color. එතකොට මේ මොන පාතද? green color. මේ මොන පාතද? white color. මේ මොන පාතද? yellow color. ඔය විදියට තමයි ඉතින් අපේ ගොඩාක් දවස් උදේ දවල් රෑ කියලා නැහැ ගත වෙන්නේ. දවසේ කොයි වෙලාවක හරි ඒ ස්කූල් එක පටන් ගන්නවා. ඉතින් අපිට කුටි කන්නත් සිද්ධ වෙනවා හරියට වැඩ කරේ නැත්තම්. මොකද ඒ ටීචර් ගොඩාක් සැරයි පේනවනේ. මේ දවස්වල ඉතින් අම්මා ගෙදරනේ ඉන්නේ. ඒ නිසා ගොඩාක් වෙලාවට ඒ නර්සරි එකට ස්කූල් එකට අහු වෙන්නේ ඉතින් අම්මා තමයි. ගොඩක්ම ගුටි කන්න සිද්ධ වෙන්නේ අම්මට තමයි. ඉතින් ඒ වුණාට කමක් නැහැ. අම්මා ගොඩාක් සතුටින් ඉන්නේ පුතේ. කවදා හරි ඔයා මේව දැක්කොත් අම්මා හරිම ආඩම්බර අම්මා කෙනෙක් ඔයා නිසා. ඔන්න අද නම් අරගෙන ආවේ පුතාගේ ස්කින් කෙයාර් රූටින් එක, මෝර්නින් රූටින් එක. ඔයාලත් බලා ගන්නකෝ. පේනව නේද? ලස්සනට ක්‍රීම් පවුඩර් ගාලා එයා ලස්සන වෙන හැටි, සුවඳ වෙන හැටි. එයා ඇත්තටම හරිම හොඳ පුතෙක් ඉතින්. කරදරයක් නෑ ඔය වගේ වෙලාවට නම් පවුඩර් බෝතලයක් දවස් 2ක් වගේ ඇති වෙයි. මොකද එයා විතරක් නෙමෙයි නේව ගන්නෙ. ගෙදර ඉන්න බඩු මුට්ටු එයාගේ සෙල්ලම් බඩු ඒවත් පවුඩර් ගාලා සුවඳට ඉන්න ඕනේ ඉතින්. ඔයාලට වෙලාවක ඒවත් මම ෂෙයා කරගන්නම්කෝ. ඔන්න ඉතින් අම්මයි පුතයි සෙල්ලම් කරලා එනකොට ඩැඩා කිරිබත් ටිකත් කපන්න ලෑස්ති කරගන්නවා. ඉතින් අපිට තිබුණේ සෙල්ලම් කරලා ඇවිල්ලා කිරිබත් කන්න තමයි ඉතින්. අපේ පවුල වෙනුවෙන් අපිම තමයි සහයෝගයෙන් කටයුතු කරන්න ඕන. මොකද අපි හැමෝගේ මං එක අපේ පවුලනේ. ඉතින් මමයි පුතයි ලෑස්ති වෙලා එනකොට ඩැඩා උදේ කෑම ටිකත් ලෑස්ති කරලා ගත්තා. ඉතින් ඒක මට ගොඩාක් ලොකු උදව්වක් සහයෝගය ඇත්තටම වචනෙන් කියන්න බැරි තරම් වටිනවා. කවදාවත් ඩැඩා කියන්නේ නැහැ ඔයා දැන් ඕක කරන එක සෙල්ලම් කරන එක නවත්තලා ඇවිල්ලා කෑම බෙදන්න එහෙම කියලා කවදාවත් කියන්නේ නැහැ. ඒක ඇත්තටම මට ලොකු මානසික සහනයක්. ඉතින් ඒක කියන්නම ඕන. ගොඩක් වෙලාවට හිතන්නේ ඒක තාත්තා කියන කෙනාගේ වගකීමක්වත් එයාගේ රෝල් එකට අයිති දෙයක්වත් නෙමෙයි කෑම බෙදෙන එක කියන එක. ඉතින් ඒ වගේ ආකල්ප පවුලක් ඇතුළේ තියෙන තාක්කල් මම නම් හිතන්නේ ඒ පවුලක් දියුණු වෙයි කියලා. මොකද අම්මා තාත්තා දරුවෝ වටා තමයි ඒ හැමෝම එකතුවක්නේ පවුල කියන්නේ. ඉතින් ඒ නිසා ඒ සමගිය තියෙන්න ඕන. ඔන්න මේ තවත් දවසක් පුතාගේ නර්සරි එකේ සිඟිති පොළ දවස වෙනවද ඉතින්. එයාට දාඩිය දාලා පුතාට අහුවි චුට්ටක් හිටියනේ. ගිහින් ඉන්න සතුටින් පරිස්සමෙන් ඉන්න